යෝන් ලෝක්කොසලානයේ සිම්බාබ්බේ සහ නැමීබියා කියන රටවල් මූලික් කරගෙන 2026 වර්ෂය සඳහා පැවැත්වෙනවා. එහිදී අද දින තරගයක් පැවැත්වුණා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර. ශ්‍රී ලංකා කණ්ඩායම විමත් දින්සරගේ නායකත්වයෙන් මේ තරඟ වදිනවා. ඉතින් අද දින පැවැති තරගින් ජයග්‍රහණය ලබන්න ඓතිහාසික ජයක් ලබන්නට විමත් දින්සරගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ප්‍රබල දකුණු අප්‍රිකානු පිළ පරාජයට පත් කරා. ඉතින් මෙහිදී විශේෂ දෙයක් වුණේ විරාන් චමුදිත තරගාවලී දෙවන සතිකය වාර්තා කරා. ඒ වගේම ඔහු වැඩිම ලකුණු ලාබීන් අතර දෙවන තැන්ටත් ආවා. ඉතිං ඇත්තට මේක ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ලොකු ආයෝජනයක් වෙයි. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන අභියෝගයක් දීලා දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළා. අද අපි කතා කරන්නේ මේ පිළිබඳවයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පළමුුවට පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම දකුණු අප්‍රිකානු අන්ඩ 19 කණ්ඩායම 261කට විකට 7ක් දැවී ගියා. ඔවුන් වෙනුවෙන් ජොරිස් වෑන් ලකුණු 116ක් තමන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු රැස් කරා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුල් ලබා ගැනීමේදී විග්නේශ්වර නාකස් ලකුණු 46කට කඩුළු 4ක්ද කවීජ ගමගේ මහනුවර ක්‍රීඩකයෙක් මහනුවර පාසලක ඔහු විකට් දෙකක් ගත්තා ලකුණු 61කට. ඒ වගේම චාමික හීනටිගල කඩුළු එකක් ලකුණු 29කට ලබා ගත්තා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී විශිෂ්ට දස්කම් දක්වමින් කඩුළුද ලබා ගත්තා. විශේෂයෙන් විග්නේෂණ නාකාස් යොවුන් ක්‍රීඩකයා මේ කඩුළු 4ක් ලබා ගත්තා. හොඳ පන්දුවාර කිහිපයක් යොමු කරා. ඉතින් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම 261කට කඩුළු 7කට සීමා කරන්න සමත් වුණා. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම විරාන් චමුදිත සෙන්චරි එකක් ගත්තා. සතකයක් වාර්තා කරා. ඒක විශේෂයි. ඔහුගේ තරගාවලියේ දෙවන ශතකය පළමු ශතකය වාර්තාගත සතකයක් වුණා ජපානයට එරෙහිව. ඉතින් විරාන් චමුදිත අපි සුබවතනවා. අපේ රට අපේ අභිමානය ක්‍රිකට් අභිමානය ලොවට යළි පෙන්නවා. ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සතකයක් වාර්තා කරා. ඔහුගේ සතකය පන්දු 90කින් වාර්තා වුණා. ඉතින් ජයග්‍රහණයේ ප්‍රබලම ආරම්භ ක්‍රීඩකයෙක් විදිහට ඇවිල්ලා ප්‍රබලම තත්ත්වයකට අරන් ගියේ අපේ විරාන් චමුදිත. ඔහුගේ පහරවල් සමහර වෙලාවට විචාරකයෝ කිව්වා මේ සනත් ජයසූරියගේ මේ පහරවල් මොහුගෙන් දකින්න ලැබෙනවා කියලා. සමහර පහරවල් ඔහු ඉදිරියට පැමිණ ප්‍රබල වේගපන්දු යවන්නන් එරෙහිව දකුණු අප්‍රිකාවේ ඔවුන්ට එරෙහිව ලස්සනට ගහනවා. ඒ පහරවල් එළියටම යන අවස්ථා තිබුණා. අතරේ පහරවල් විශේෂයෙන් ඉතින් ඔහු ඇවිල්ලා වමත් පිතිකරුවෙක් කියල හොට හොඳ හැකියාවත් තියෙනවා. හොඳ පහරවල්වලට යන්න දකුණු අප්‍රිකානු වමත් වේග පන්දු යවන්නන්ට පෙරලා පහර දුන්නා. මෙමගින් ඔහු ඔවුන්ට තිබ්බ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩනැගුණු පීඩනය ලිහිල් කරලා එල්ල කරා දකුණු අප්‍රිකාවට. ඉතින් විරාන් චමුදිත ලකුණු 110ක් රැස් කරා පන්දු 94කින්. ඔහුගේ ඉනිමට 4 පහර 13ක් 6 පහර 1ක් ස්ට්‍රයික් රේට් 117.02ක් වුණා. ඉතින් විරාන් චමුදිත ලස්සන ඉනිමක් අතනින් ගැහුවේ. ඇත්තටම මේකේ පුළුවන් නම් ඔයාලා හයිලයිට්ස් වහගෙන බලන්න. මේ පුදුම ලස්සනයි ඔහුගේ ඉනිම. ඉතින් අපිට ඇත්තටම සතුටුයි. අපේ කොල්ලෙක් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා කටයුතු කරපු ගැන විරාන් චමුදිත කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් අනාගතේ බලා ගන්න ඕනේ
ගොන්න දෙන්න ඕනි චරිතයක්. දැන් ඔබ නම් කියනවා පවන් රත්නායක නම්බර් 4 ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රීඩා කරනවා. ඉතින් ඔහුත් අවුරුදු ගණනාවක් හොඳ ලකුණු පෙන්නපු ක්‍රීඩකයෙක්. ඉතින් විරාජ් අමුදිත කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට අනාගතයේ පැමිණිය යුතු ක්‍රීඩකයෙක්. එතකොට අනාගත ආයෝජනය ඔහුගේ තියෙන පහරවල් සුවිශේෂී. ඔහු රැක බලාගන්න එක ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතයට හරිම වැදගත්. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 261 ඉලක්කය හඹාගෙන ගියා. 62 ඉලක්කය හඹාගෙන ගියා. ඔවුන් පන්දුවාර 50ට පෙර ලකුණු 265 විකට් 5කින් මෙය ඉලක්කය සම්පූර්ණ කරා. මෙහිදී විශේෂයෙන් සෙනුජ වීකුණගොඩ ලස්සන පහරවල් එක්ක මේ ලකුණු 48ක් පන්දු 63කින් වාර්තා කරා. ඔහු සෙනුජගේ ඉනිමත් ගත්තාම ඇත්තටම අවසනාවන්ත ලෙස ලකුණු 48ක දැවී ගියේ. නමුත් ඔහුගේ පහරවල් හරිම ලස්සනයි. ඔහු තාමත් පිටිකරුවෙක්. සෙනුජ ලොකු සහයෝගයක් දුන්නා විරාජ් අමුදිතට. ඇත්තටම අපි හරි සතුටුයි අපේ රටේ ක්‍රිකට් අන්ඩර් 19 නේද? මේ ක්‍රිකට් කණ්ඩායම මේ දක්වපු දක්ෂතාව විශේෂයෙන් දකුණු අප්‍රිකාව වගේ ප්‍රබල වේගවන්ත යවන්නන් සිටින දකුණු අප්‍රිකානු රටේම ඒ කට්ටියට උචිත දකුණු අප්‍රිකාව කිට්ටුවම නැමීබියා කියන රටේ මේ කට්ටිය මේ දකුණු අප්‍රිකාව වගේම තනතිලි තියෙන මේ රටක මේ සිම්බාබ්වේ නැමීබියා කියන රටවල් වල තමයි මේ තරගය තියෙන්නේ. එහිදී දක්වන දක්ෂතා ඇත්තටම ලොකු අභියෝගයක්. ඒ වගේම අපේ රටට කීර්තියක්. ඔවුන්ගේ ඉදිරි ජයග්‍රහණ ඒ කියන්නේ සෙමි ෆයිනල් ගිහිල්ලා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණ ගෙන ඒමට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.